අපි අද රසම රස රාබු වෑංජනයක් හදමුද? රාබු කියන්නේ ගොඩාක් දෙනෙක් කැමති කෑමක් නෙමෙයිනේ. හැබැයි මම නම් කැමතියි. මම මුලින්ම රාබු වල ටික හොඳට හොදගෙන හීනියට කපලා පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ පෑන් එකක් තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට අබ ඇට ටිකකුයි සූදුරු ටිකකුයි දාගත්තා. ඒ ටික කලවම් කරලා අබ ටික පුපුරගෙන එනකොට කපාගත්තු ලූණු, රම්පේ කරපිංචා, ඒ වගේම අමු මිරිස් ටිකකුත් දාලා කුරුඳු පොතු කෑල්ලකුත් දාලා ආයෙත් ඔක්කොම හොඳට කලවම් කරගත්තා. මං රාබු එකට කොස්සට ටිකකුත් දානවා. රාබු එක හදාගන්නේ තෙලෙන් විතරක් නිසා කොස්සට ටික මං කලින්ම තම්බලා පැත්තකින් අරන් තියාගත්තා. ලුණු ටික මැලවිගෙන එනකොට මම මේකට කෑලි මිරිස්, ලුණු කුඩු, ඒ වගේම පැප්‍රිකා පවුඩර් වලින් ටිකකුත් දාගන්නවා. පැප්‍රිකා පවුඩර් නම් අත්‍යවශ්‍යම නැහැ. ඒ වෙනුවට මිරිස් කුඩු එකතු කරන්න පුළුවන්. පැප්‍රිකා පවුඩර් දැම්මම වෙනස්ම රසක් වගේම හොඳ ලස්සන පාටකුත් එනවා. ඒ නිසා තමයි මම දාගත්තේ. ඊටත් පස්සේ 3-5 කුඩු චූට්ටකුයි කහ කුඩු ටිකකුයි දාලා ආයෙත් ඔක්කොම හොඳට කලවම් කරගත්තා. මිරිස් බැදීගෙන එන සුවඳ එනකොට මං කලින්ම තම්බලා පැත්තකින් අරන් තියාගත්තු කොස්සර ටිකත් මේකටම එකතු කරලා ආයෙත් ඔක්කොම හොඳට කලවම් කරගත්තා. කොස්සර ටිකත් තෙල් එකේ පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න ඇරලා ඊට පස්සේ මං හීනියට කපාගත්තු රාබු ටික මේකට එකතු කරගත්තා. රාබු ටික දාගෙන ආයේ ඔක්කොම හොඳට කලවම් කරගත්තා. මේ වෙලාවේදී මං ලිපේ ගින්දරත් ටිකක් අඩු කරගත්තා. මේ ටික හොඳට කලවම් කරලා පියනිනුත් වහලා ටිකක් වෙලා යනකම් උයාගත්තා. රාබු වලට කොස්සට දාලා හැදුවම ගොඩාක් රසයි. කැමති කෙනෙකුට නම් මේකට අන්තිමටම මිටිකිරි චූට්ටක් එකතු කරලා හින්දලා හදාගන්නත් පුළුවන්. එතකොටත් රසයි. සැරින් සැරේට මම මේ විදිහට රාබු ටික කලවම් කර කර බැලුවා. තව චුට්ටක් මදි වගේ කියලා හිතුන නිසා මං ආපහු පියනෙන් වහලා තව ටිකක් වෙලා තියාගත්තා. මෙන්න මේ වෙලාවේදී නම් රාබු ටික හොඳට තැම්බිලා තමයි තිබුණේ. ඒ නිසා මම පියන ඇරලා තවත් විනාඩි 2-3ක් විතර උයාගත්තා. මොකද සමහර වෙලාවට රාබු වලින් වතුර වගේ උනනවා. මේ වෙලාවේදී මම ගින්දර වැඩි කරලා තමයි තියෙන්නේ. ඒ අතරේදී ලුණු රස බැලුවම ලුණු මදි වගේ කියලා හිතුන නිසා මං ආපහු ලුණු ටිකක් දාලා කලවම් කරගෙන තවත් චුට්ට වෙලාවක් ලිපේ තියෙන්න ඇරලා ලිප ඔෆ් කරගත්තා. ඔන්න දැන් මගේ රාබු වෑංජනේ හදලා ඉවරයි. රාබු කන්න අකමැති කෙනෙක් ඉන්නවනම් මේ විදිහට හදලා කාලා බලන්නකෝ. මේ විදිහට ගොඩාක් රසයි. ඔයාලත් හදලා බලන්න.